අසර් අර සිකියුරිටි ජොබ්ස් එකක් දාලා තිබ්බ ඒකට ආවේ. හරි මේ කොහෙද ගම කිව්වේ මේ මොදර්ස් මට්ටකුලි සුවාසපුර ප්ලෑන්. දැන් මොන හරි සුදුසුකම් එහෙම තියනවද මේ ජොබ් එකට එන්න? අධ්‍යාපන සුසුකම් දිනනවා නම් මේවට එන්නේ නැහැ නේ බොස් නේ. හැබැයි බොස් මං කලින් කම්පැනි එක වැඩ කර අවුරුද්දක් මට සර්විස් එක තියෙනවා. ඊට පස්සේ ඔය 9mm 47 ඕන අයිටම් එකක් අඩු කැටි පොළු මුගුරු චේන් ඕනේ අයිටම් එකක් අපිට අන්න චමින්ඩයගෙන් මම බිල් එකක් දුව රැට එකකින් නිදිමරණ එක නයිට් ගහන එක අවුලම්ම නැහැ. මලකෙවල් ඔක්කොම අපි නයිට් ගහනවා. නෑ ඒව නෙවෙයි ඊට වඩා සුදුසුකම් තියෙනවා මේ වගේ ජොබ් එකකට ගන්නකොට. දැන් තමසට මේ වීඩියෝස් රීල්ස් එහෙම බලන්න එහෙම පුළුවන්කමක් තියෙනවද? මොන හරි තියෙනවද තමස ස්මාර්ට්ෆෝන් එකක් කරේ මොකක්ද? වීඩියෝ බලන්න. රීල් බලමු try එකක් දෙමු. ගේමක් ගහමු. ගේමක් ගහමු කියලා නිකන් මේ දෙපැත්තට වෙන වචන කියන්නේ බා. දැන් විතර ජොබ් එකට එනවා නම් ඔයා මේ වැඩි අනිවාර්යයෙන් මේ සුසුකම් තියෙන්න ඕනේ. ඔන්න බොසා කලබල වෙනවනේ. වීඩියෝ බලනවා නම් දවසෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ එච්චරයි. හරි දවස් දෙකෙන් බලමු. දවස් දෙකෙන් 24 hours බලමු. ගේමක් නෑ අවුලක් නෑ. බලමු. අනේ මම හරි උත්තරයක් දෙන්න. හරි. දැන් තමස ගාව ඉයර්ෆෝන් දෙකක් මොකක් කර තියෙනවද? මේ ඉයර්බඩ්ස් දෙකක් හරි මොන හරි කණේ ගහගන්න දෙකක්. අම්මට බඩු තියෙනවා සර්. මම මේ පෙරින්ද කොටුවෙන් ගත්ත රුපියල් 500. අම්මා බේ සොදිනවා ටිල් ගාලා. සර් අහලා බලන්න. අල්ල බයිනෝ වැල මැරෙනෝ සර්. මොකද්ද සර් ඒ කරේ? මොකද්ද මගේ හෙඩ්ෆෝන් දෙක සර්? තමසල මේ වගේ ජොබ් වලට ආවට පස්සේ තමසල ඔය කණේ ගහගෙන දවසම මේ පුටුවට වෙලා වාඩිලා මෙහෙම හිටියට පස්සේ මෙතන රාජකාරිය හරියට කරන්නේ නැහැ නේ. තමස හෙඩ්ෆෝන් ගහන්න නැතුව තමස රීල් බලන එක හරියට බලන්න ඕනේ. මුළු පළාතම ඇහෙන්න. ලවුඩ් ස්පීකර් දාගෙන ෆුල් සද්දෙන් අහන්න ඕනේ. හරි සර්. හරි. ඊළඟ කාරණාව තමස විට කනවද? විට නම් කන්නේ නෑ බොස්. විට කන්නේ නෑ මේ උනට. ඒක දානවා. යකෝ විභවයේ තාමාන අවකලන කොස්සට නංචියෝ. විට කන්නේ නැති සිකියුරිටිලා නෑ නේ බා. සිකියුරිටි කෙනෙක් වුණාම කට ලැට් එකක් වගේ වෙනකම් විට කන්න ඕනේ. හරි කමුස අවුලන්නේ. මෙන්න විට. තමුසේ විට කන්න පුරුදු වෙන්න ඕනේ. හරි දැන් ඊළඟ කාරණාව තමයි දැන් මේ බිල්ඩින් එකට මොකෙක් හරි හොරෙක් හරි මංකොල්ලකාරයෙක් හරි දූෂකෙක් හරි එහෙම නැත්නම් මොනම જાතියේ මල විනාශකාරී නහුතරම කෙලෙවෙච්ච බොහෝ තඹුවෙක් මේකට කඩාගෙන පහත් වුණත් තමුසේ දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. අහක බලාගෙන. හරි සර් අවුල නැහැ. හැබැයි මේ බිල්ඩින් එකේ ඉන්න කෙනෙක් ඒ කියන්නේ මේක වැඩ කරන කෙනෙක් එහෙම නැත්නම් මේ බිල්ඩින් එකේ ඉන්න කවුරු හරි ලොක්ෙක් වුණත් කමන්නේ. ඔය දැන්නේ කවුද? කවුරු හම්බෙන්නද? අන්න ඒ වගේ තමස ප්‍රශ්න අහන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වැඩ කරන මිනිස්සුන්ට තමයි තමස සද්ද දාන්න ඕනේ. හරි මට පැහැදිලි ඔක්කොම පැහැදිලි. අනිත් එක තමයි මෙතන පාක් එකේ වෙන ඕන කෙට්ට වාහන දාන්න දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ වාහනයක් එන වෙලාවට තමස මොන සද්දයක් හරි දාලා ඒ වාහනේ එතනින් අයින් කරන්න ඕනේ. හරිනේ? පුළුවන්ද? කෙම්ම. රයිට්. අපි ප්‍රැක්ටිකල් බලමු මේ වැඩේ කරලා. ප්‍රැක්ටිකල් එක. කරමු සර්. කරමු. ඕ චරිතෙට එන්න වෙයි. තොප්ප සිකියුරිටි මම චරිතෙට එන්න සර්. රයිට් සර්. හරි 1 2 3. හරි ඔන්න එනවා. තුතේ පත්තා හිත මත. ඒ සිලිවරද මොකද්ද බං අර මගේ පාකින් ස්ලොට් එකේ වාහනයක් ගහන්නේ මොකෙක් කරේ එකෙක්. පොඩ්ඩක් බලනවා. මට නෑ සර් ඩයල් එකක් ආවස උතන මම එපා කියද්දි ඌ වාහනේ දාලා ගියා. අග්ගල අයින් කරලා දෙන වාහනේ මට වාහනේ ගහගන්න. ඉන්න සර් විනාඩි 5 දෙනෙක් වාහනේ අයින් කරලා. අද ටොනිපියන් හාල්තරු දෙකයි බලන්න පිම්පිය අයින් කරපන්ඩෝ වාහනේ මැනේජර් මහත්තයා පොට්ටකුඩ මම කිව්වනේ කාන්න එපා කියලා. මොකද්ද කියන්නේ? අයින් කරපන්ඩෝ කන පුපුර දන්නබඩ මැරෙන්න. සුපර් මරු දැන් හදිස්සි හරි වාහනේ අයින් කරගත්තේ නැතුනොත් තමසට අත්තර අහුවෙන ඕන මගුලකින් ගල් ගෙඩියකින් හරි කමක් නැහැ ඕන කෙහෙල් මලකින් උට ගහලා මොන දිල්ලියකින් හරි ඌ අයින් කරන්න පුළුවන් වෙනවා තමසට ඒක හරිනේ ඒ වැඩේ කරන්න පුළුවන් නේ හරිනේ හරි කිව්වනේද පොර බල්ලෝ පොට කිව්වනේද පොර බල්ලෝ වාහනේ දාන්නේ පොකෙල්තට පියදි දාලා ගිය බූරෝ වගේ අයින් කරන්න වාහනේ ඔය මොකද බං ඔය මොකටද ඔබ ගහන්නේ බොම්බෙට් එක කිව්වා ඇහුවේ නෑ සර් දුන්නා රම්බටි නල් වෙන්න උට හරි ඔබ තාම මේ චරිතේ ඉන්නේ නේ හරි දැන් ඇති දැන් ඒ චරිතෙන් අයින් වෙන්න දැන් හරි වැඩි හොඳයි ඔබ බෙස්ට් එක හොඳටම කරනවා වැඩි සර් කියන්නේ කොහොමද දෙන්න ඕනේ කියලා දෙන්නස් හැබැයි කොල්ල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හදිසි හරි උඹ යතින් මේ ගහන එකෙක්ගේ වැරදි තැනකට වැදිලා මොන හරි දෙයක් වුණොත් එහෙම ඔබ කෙලින්ම ඇතුළට යන්නේ මට ඒකට කරන්න දෙයක් නෑ හරි මම ඒ වක්කීම ගන්නේ නෑ අපිට ඇතුළට යනවා කියන එක නම් ගානක්ම නෑ සබයි වෙන්න බෑ වැඩේ වෙන්න ඕනේ කොහොමද කියලා කියන්නේ මම තුන්ට බලන්න. ඒ කියන්නේ තමතරේ කවුලක් නැද්ද? අවුලක්ම නෑ. තමස හොඳ සුසුකන් තියෙන කොල්ලෙක්. ජොබ් එක තමයි ඕනේ බොසා. ඕන එකක් අපිට. හරි සිරිවර්ධන දැන් ඊළඟ කාරණාව තමයි මෙතනට වාහන වලින් එන කස්ටමර්ස්ලා ඉන්නවනේ. ඒ වාහන වලින් එන කස්ටමර්ස්ලාට පොඩ්ඩක් ඔළුව නමලා කතා කරලා මිනිස්සුන්ට වැඩේ කරලා දෙන්න හොඳ ටිකක් මනුස්සකමේ සහයෝගයෙන්. හැබැයි බයික් වලින් ෆුට් සයිකල් වලින් ඊළඟට 3 wheel වලින් බස් එකේ එහෙමයි නෑ උන් සත පහකට ගණන් ගන්න. අදෝ වාතයක් තරම්වත් ගණන් ගන්න එපා උන්ව රීල් බල ඉන්නේ. ඊල් බල ඉන්න හරිනේ පුළුවන්ද කරන්න හරි දැන් ප්‍රැක්ටිකල් එක අපි කරලා බලමු හරි දැන් මම මේ බයික් එකකින් එන කස්ටමර් කෙනෙක් ඉදිරිය එන්නේ ගාඩ් මේ එක්ස්කියුස් මී මේ හලෝ දැන් මේ අර මගේ බයික් එක ඔයි සුපිරි පට්ට හොදේ පට්ට මේ අද ඉඳන් මට පටන් ගමු පිරි එළම කිරි හරියට වැඩේ කරන් යනවා කිසි ප්‍රශ්නයක් නැහැ තමස මං ඉල්ලන ගානක් නියම සුපිරි ලෝවේ දෙකෙන්ම